ඉලෙක්ට්‍රිකල් සිංහල වෙතින් අද ගේන වීඩියෝ එක CCTV සම්බන්ධයෙන් වන වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එක Hikvision DVR හා ස්මාර්ට්ෆෝන් එක අතර සම්බන්ධය ඇති කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් අපි ඔයාලට පෙන්වන්න හදන්නේ. එකතු වෙන්න වීඩියෝ එකත් එක්කලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම අද වීඩියෝ එක නරඹන්න කියලා ආරාධනා කරනවා. ඔයා මුලින්ම ඔයාගේ DVR එකේ මෙනු කියන එක යටතේ configuration මෙනු එකට යන්න මුලින්ම ගිහිල්ලා එතනදී තෝරන්න network කියන option එක. network වල general කියන option එක යටතේ ඔයාට සිද්ධ වෙනවා IP එකක් හදාගන්න. ඉතින් මෙතනදී මම කලින් හදාගත්ත IP එකක් තමයි දැන් පෙන්වන්නේ. මම පෙන්වන්නම් ඔයාලට කොහොමද IP එකක් අපි හදාගන්නේ කියලා. ඉතින් ඒකට ඔයාට කරන්න තියෙන්නේ enable DHCP කියන ස්ථානයට ටික් එකක් දාලා apply දෙන්න. apply දුන්නාම ඔයාට දකින්න හම්බෙයි අලුතෙන් IP එකක් ලැබෙනවා. ඉතින් මේක වැඩේ වෙනකොට අපේ DVR එකයි network එකයි හරියට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඉතින් මුලින්ම අපිට හම්බුන IP එක පෙන්නනවා සහ subnet mask එක පෙන්නනවා. ඊගාවට අපේ router IP එක පෙන්නනවා. ඉතින් මේ විදියට අපිට පුළුවන් මුලින්ම IP එක set කරගන්න. ඊට පස්සේ යමු අපි අපේ කැමරා වලට access ගන්න කොහොමද කියලා බලන්න. ඒ සඳහා යන්න platform access කියන option එකට. ඉතින් ගිහිල්ලා ඔයාලට දකින්න හම්බෙන මුලින්ම enable කියන ස්ථානයට ටික් එකක් දාගන්න. ඉතින් ටික් එකක් දාගත්තට පස්සේ ඔයාට pop up වෙන menu එකටත් ඔයා නැවතත් ටික් එකක් දාලා okay කරන්න. okay කරාට පස්සේ ඔයාට දකින්න හම්බෙයි access type එක HIConnect server address එකක් ඇවිල්ලා තියෙනවා. verification code එක කියන ස්ථානයට ඔයාට මතක ඉන්න කෝඩ් එකක් දාගන්න. ඊට පස්සේ ස්ටේටස් එක මේ වෙනකොට ඔන්ලයින් වැටලා තියෙන්න ඕනේ. ඉතින් අපේ දැන් DVR එක ඔන්ලයින් වැටලා ඉවරයි. ඉතින් ඔයාට පුළුවන් මෙතන QR කෝඩ් එකක් පෙන්නනවා. දකුණු අතේ පැත්තේ පෙන්නන QR කෝඩ් එකෙන් ඔයාට පුළුවන් ස්කෑන් කරලා ඇප් එක ලබා ගන්නත්. කැමරා සඳහා කනෙක්ට් වෙන්න ඔයාට පුළුවන් වම් අත පැත්තේ QR කෝඩ් එකෙන් ස්කෑන් කරලා කැමරා කනෙක්ට් කරගන්නත්. ඉතින් මෙතනදී අපි apply දීලා ඉමු. ඉතින් මම මෙතනදී ඔයාලට පෙන්වන්නම් කොහොමද Google Play Store එකෙන්ම app එක ලබාගෙන අපි කොහොමද install කරලා කැමරා වලට access ලබා ගන්න කියලා. අපි යමු Google Play Store එකට. ඉතින් Play Store එකට ගිහිල්ලා searching bar එකේ ඔයාට පුළුවන් search කරන්න HIConnect කියලා. ඉතින් HIConnect කියලා නිවැරදිව type කරලා search කරාට පස්සේ ඔයාට දකින්න හම්බෙන මේ app එක install කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය app එකක් install කරන විදිහට ඔයාට බොහොම පහසුවෙන් app එක install කරගන්න පුළුවන්. install කරගත්තට පස්සේ අපි බලමු ඊගාවට මොකද්ද අපි කරන්න ඕනේ කියලා. app එක install වුණාට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට app එක open කරන්න. open කරනකොට ඔයාට මෙතෙන්ද දකින්න හම්බෙයි මුලින්ම start කියලා බටන් එකක්. ඉතින් start කියන බටන් එක start කරන්න ඔයා. ඊට පස්සේ ඔයාට මෙතනදී එයාලගේ ඇග්‍රීමන්ට් එකකට ඇග්‍රී වෙන්න වෙනවා. ඉතින් මෙතනදිත් ඇග්‍රී කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉස්සරහට ගියාට පස්සේ ඔයාට දකින්න හම්බෙන්නේ ඔයාගේ රට තෝරන්න ඕනවා. ඉතින් ශ්‍රී ලංකා කියන රට මම හිතනවා ඔයාලටත් මේ විදිහට ෆොටෝ පෙන්නයි කියලා. ඉතින් ඊට පස්සේ එතනත් ඔයාලා ඕකේ කරලා ඉස්සරහට යන්න. ඉස්සරහට ගියාට පස්සේ ඔයා මේ ඇප් එක සඳහා කලින් රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයා දැන් මෙතනදී හදා ගන්න ඕන ලොගින් එකක්. ඉතින් ලොගින් එකක් හදන්නවා කියන්නේ එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඔයාගේ ෆෝන් නම්බරයට හරි එහෙමත් නැත්නම් ඊමේල් එක ඇතුළත් කරලා හරි ඔයාට පුළුවන් වෙරිෆිකේෂන් කෝඩ් එකක් මාර්ගයෙන් ඔයාට ලොගින් එකක් හදාගන්න. ඉතින් ඔයාට තියෙන්නේ ඔයාගේ ඊමේල් එක ඇතුළත් කරන්න. ඇතුළත් කරාට පස්සේ ඔයාගේ ඊමේල් එකට වෙරිෆිකේෂන් කෝඩ් එක එනවා. ඉතින් වෙරිෆිකේෂන් කෝඩ් එක ආවට පස්සේ ඔයාට නැවතත් ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඇතුළත් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ලොගින් එකට ඇතුළත් වෙන්න. ඉතින් මේ විදිහට අපි app එකට log වුණාට පස්සේ අපි ඊගාවට බලමු කොහොමද අපි අපේ කැමරා වලට access ගන්න. එහෙමත් නැත්නම් app එකයි DVR එකයි එකට connect කරගන්න කියලා. QR code කියන ස්ථානයට ගිහිල්ලා මම අර මුලින් PC එකේ පෙන්නපු වම් අත පැත්තේ තියෙන QR code එක scan කරන්න. ඉතින් scan කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ කැමරා සඳහා access ලබා ගන්න. ඉතින් QR code එක scan කරාට පස්සේ ඔයාලට දකින්න හම්බෙයි අපි සම්බන්ධ කරලා තියෙන DVR එකේ තියෙන serial number එක පෙන්නනවා සහ අපිට හරියක් වැටලා පෙන්නනවා complete වුණා කියලා. අපි හරියට add කරගත්තා කියලා. ඉතින් අපිට පුළුවන් අපේ කැමරා එක්කලා අපි audio line එකක් සම්බන්ධ කරලා තියෙනවා නම් ඒකටත් මෙතනදී
setup එක හදාගන්න. එහෙමත් නැත්නම් ඔයාලට audio අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් skip කරලා ඔයාගේ කැමරා online දැන් බලන්න. ඊට අමතරව මේ app එක මාර්ගයෙන් ඔයාලට පුළුවන් ඔයාගේ පසුගිය වීඩියෝ ඒ කියන්නේ අපේ DVR එකේ තියෙන රෙකෝඩින් බලන්න. වගේ දේවල් ඔයාට කරගන්න පුළුවන්. අවශ්‍යයි නම් DVR එකේ තියෙන වීඩියෝ කොටසක් ඔයාට ෆෝන් එක සඳහාම ඩවුන්ලෝඩ් කරගන්න මේ app එකෙන් අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි, එහෙමනම් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් දිනකට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම මේ වගේ වීඩියෝ බලනවා නම් ඔයා channel එකත් එක්කලා රැඳී සිටින්න. ඔයා අද channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් channel එක subscribe කරලා නැත්නම් මේ වෙනකොට ඔයාට පුළුවන් channel එක subscribe කරගෙනම යන්න. හරි, නොදන්නා කෙනෙකුට දැනගන්න share කරන්න සහ වීඩියෝ එක හොඳයි නම් like කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඉක්මනටම හම්බෙමු නැවතත් මේ වගේ වීඩියෝ එකකින්. සියලුම දෙනාටම සුබ දවසක් වේවා.